හරි දැන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට අදත් ඇරෙන්න තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්ලැට්ෆෝම් එකක. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් ප්ලැට්ෆෝම් එකේ ගමන් වීඩියෝ එක ස්කිප් කරලා යන්න. ඔයාලට ඉන්වෙස්ට්මන්ට් කරලා යම් කිසි මුදලක් මේ ප්ලැට්ෆෝම් එක කරා earn කරගන්න පුළුවන්. ඉතින් මේක අද ඔයාලට අරගෙන තියෙන්නේ බෙට් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. සාමාන්‍ය බෙට් කරනවා කියන්නේ අපි ඔට්ටු අල්ලනවා කියන එකට. ඉතින් ඔට්ටු අල්ලන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි ඔයාලට අරගෙන ඉල්ල තියෙන්නේ. ඉතින් ප්ලැට්ෆෝම් එක සමහරකට ඔයාලා දන්නවත් ඇති මීට කලින් ඔයාලා කරලත් ඇති බෙට් ස්කෑන් කියන ප්ලැට්ෆෝම් එක. ඒතකොට මේ ප්ලැට්ෆෝම් එකේ ඔයාලට මගේ link එකෙන් රෙජිස්ටර් වෙලා ඔයාලා මෙලේ කස්ටමර් සර්විස් එකට චැට් කරලා ඩොලර් 1 වගේ බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් හිතන්නේ ඩොලර් 1ක් කියන්නේ පොඩි මුදලක් නේ කියලා. එතකොට ඩොලර් 1ක් කියන්නේ එක යුසර් කෙනෙකුට ඩොලර් 1 ගන්න බැලුවොත් ලින්ක් එකෙන් 100 දෙනෙක් රෙජිස්ටර් වුණත් එතනම ඩොලර් 100ක ප්‍රමාණය. සාමාන්‍ය ලින්ක් එකෙන් 200ක් රෙජිස්ටර් වුණත් එතනම ඩොලර් 200ක ප්‍රමාණය. ඉතින් ඒක ඔයාලට ඩොලර් 1 පොඩි මුදලක් වුණාට ඒක ප්ලැට්ෆෝම් එකෙන් ඔයාලට දෙනකොට 100කට 200කට දෙනකොට ඒක ප්ලැට්ෆෝම් එකට ලොකු මුදලක්. ඉතින් ඒකින්ද ඔයාලා කැමති නම් ඔයාලා ෆ්‍රී හම්බෙන ඩොලර් 1 බෝනස් එක අරගෙන මේකේ ප්ලේ කරලා බලන්න ඔයාලට සැටිස් නම් ඔයාලා ඉන්වෙස්ට්මන්ට් එක කරලා මේ platform එකේ දිගටම වැටික් කරගෙන යන්න. ඉතින් අපි බලමු platform එක කොහොමද වැටික් කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේලගේ platform එකෙන් සිග්නල් එකක් හම්බෙනවා. ඔයාලට සිග්නල් එක අනුව තමයි ඔට්ටු වලන්න දෙන්නේ. ඉතින් ඔයාලට මේ platform එකේ $0.71 ඉඳන් වගේම ඔයා TRX වලින් bet කරනවා නම් ඒ කියන්නේ ඔයා TRX වලින් ඔට්ටු වලන්න නම් ඔයාලට TRX 0.71 ඉඳන් වගේ ඔට්ටු වලන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේ platform එකේ කොහොමද register වෙන්නේ, account එක create කරගන්නේ, ඊට පස්සේ අපි කොහොමද මේ platform එකේ bet කරන්නේ කියලා video එක ඉස්සරහට ගිහලා. ඉතින් ඔයා තවත් channel එකට එකතු වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා පරිවෙල notification bell එකෙන් ඔයාලා තියන ඒතකොට ඔයාලට මේ වීඩියෝස් දාපු ගමන් notification මාර්ගයෙන් video එක ඉක්මනටම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මම මේ platform එකේ register වෙන link එක video එකේ description එකේ වගේම comment section එකේ pin comment එකක් විතර දාලා තියෙනවා මේ platform එකට අදාළ මෙයාලගේ සම්පූර්ණ විස්තර ටික. ඉතින් ඔයාලා මෙයාලගේ register link එක click කරලා ආපුවම ඔයාලා අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ interface එක. එතකොට මෙතන ඔයාලට email එක අරන් register වෙන්න පුළුවන් වාගේ. ඒ වගේම ඔයාලට phone number එකක් කරා register වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් email තියෙනවා, ඒ වගේම phone තියෙනවා. ඉතින් ඔයා මේ phone කියන තැන select කරගත්තොත් මෙතනින් ඔයාගේ country code එක select කරන්න තියෙනවා. ඊට පස්සේ ඒක select කරලා ඔයාගේ වැඩ කරන phone number එකක් දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ මෙතන get verification code කියලා තියෙනවා. ඒක click කරලා ඔයාට එන verification code එක ඔයා මෙතනින් දෙන්න දීලා මෙන්න මේක click කරන්න. හරිද? එහෙම නැත්නම් email එක අරන් register වෙන එක මෙන්න මෙතන ඔයාගේ වැඩ කරන email එකක් දෙන්න. ඒ email එක දීලා මෙතන get verification code කියනකොට එකපාරක් click කරන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට ඔයාගේ email එකක් මෙතනින් දීලා ඔයා මේ get verification code කියන එක click කරාට පස්සේ ඔයාට එනවා verification code එකක්. ඒ verification code එක ඔයා මෙන්න මේ please enter OTP කියන තැනින් enter කරගෙන මේ next step කියන එකට එකපාරක් click කරන්න ඕනේ. හරි ඉතින් ඔයාට ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකකට එනවා. ඉතින් ඔයාට මෙතනින් login password එකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයා මෙතන උඩින් strong password එකක් දෙන්න ඕනේ. ඒකට මේ password එක වදිනකොට symbol කුලි රකම් අර මේ ඔක්කොම කලවම් හොඳ strong password එකක් දෙන්න. ඊට පස්සේ මෙතන confirm password කියලා දෙනවා. මේ උඩින් දුන්න password එක මෙන්න මෙතෙන්ට type කරන මේ next step කියන එකට එකපාරක් click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා එනවා තව තැනකට. එතකොට මෙතන set withdraw password කියලා තමයි වෙන්නේ. ඉතින් ඔයාට මෙතන withdraw password කියන තැනින් ඔයාට මෙතෙන්ට ඔයාට මතක ඉන්න password එකක් දෙන්න ඕනේ. මොකද ඔයා මේකට fund එකක් invest කරලා හෝ මේකෙන් free හම් වෙන එකෙන් ඔයා සාමාන්‍ය bet කරලා කියන්නේ අපි කියන්නේ ඔට්ටු අල්ලලා ඔයා දිනන මුදල withdraw කරගන්නකොට ඔයාට ඉල්ලනවා password එකක්. අන්නේ password එක තමයි ඔයා මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්ට ඔයා මතක ඉන්න password එකක් දෙන්න. ඒ password එක දීලා මේ confirm password කියන තැනුත් ඒ උඩින් දුන්න withdraw password එකම දෙන්න. දීලා මෙතන next step කෙනෙක් උඩ click කරගන්න. හරි ඉතින් ඔයාට දැන් මෙන්න මෙතනදී මෙයාලා WhatsApp number එකක් ඉල්ලනවා. ඉතින් මෙතෙන්ට ඔයා අනිවාර්යෙන් WhatsApp number එක දෙන්න ඕනේ. මෙතන ඔයාට invitation code එකක් ඉල්ලනවා. ඉතින් ඔයා මෙතනින් අනිවාර්යෙන් ඔයාගේ invitation code එක දෙන්න ඕනේ. ඉතින් ඔයා කැමති නම් මගේ invitation code එක දෙන්න පුළුවන්. ඒකට ඔයාට register bonus එකක් විදිහට ඩොලර් 1 bonus එකක් ගන්න පුළුවන් මෙයාලගේ customer service එකට chat කරලා. ඉතින් මෙතනින් ඔයාගේ WhatsApp number එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඔයාගේ invitation code එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා confirm register කියන එක click කරන්න වෙන්නේ. මොකද නැත්නම් ඔයාට මේ දෙකම නොදී මෙතනින් ඉස්සරහට යන්න බෑ. හරි ඉතින් ඔයා මේ විදිහට සාර්ථකව account එක create කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ account එක තියෙන්නේ. ඉතින් ඔයාට මෙතනින් daily mining කරන්න පුළුවන්. මම ඒක මුලින්ම මතක් කරනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් daily mining කියලා තියෙනවා. මෙන්න මේක click කරගන්න. මේ daily mining කියන එක click කරගත්තට පස්සේ ඔයා අරගෙන යනවා මේ වගේ තැනකට. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට හම්බෙලා තියෙන energies 10. ඉතින් ඔයාලට මේ energies 10 පැයෙන් පැයට mining කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පැයකට එක energy ගානේ මෙතනින් use කරලා ඔයා කැමති එකක් උඩ මෙතන click කරන්න පුළුවන්. මේකක් උඩ click කරලා පස්සේ ඔයාලට average මෙන්න මේ විදිහට පොඩි ප්‍රමාණයක් හම්බෙලා. ඉතින් ඔයාලට බලන්න TRX වලින් 0.7.241 ප්‍රමාණයක් හම්බුණා. මේක claim කෙනෙක් click කරොත් මේක මගේ balance එකට එකතු වෙනවා. හරිද? ඉතින් දැන් මේක තව පාරක් click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න විනාඩි 60කට පස්සේ ඇවිල්ලා ආයි පාරක් click කරන එක තමයි වෙන්නේ. ඉතින් අපි දැන් මෙතනදී back යමු මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙයාලගේ BTC ETH කියලා එකක් තියෙනවා. ඉතින් අපිට මෙතනදී BTC ETH එකට ඒ වගේම WinGo කියලා මෙයාලගේ game දෙකක් තියෙනවා. ඉතින් අපි මේ WinGo කියන එකට යමු බලන්න.
හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ win go එකේ ඔයාලට බලන්න පුළුවන් 1 minute එකේ වගේම 5 minute කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී bet කරන්න පුළුවන් මෙතනදී ඔයා මෙයාලගේ signal එකක් තියෙනවා signal channel එක. ඒ signal channel එකේ මෙයාලා දෙන signal එක මෙයාලා දෙන්නේ මේ win go කියන එකට නම් නෙමෙයි. මම හිතන්නේ මෙයාලා දෙන්නේ මෙන්න මේ BTC USDT කියන එකට. ඉතින් ඒ වගේම ඔයාලට මෙයාලගේ මෙතන බලා ගන්න පුළුවන් team section එකක් එනවා. ඉතින් ඔයාලට මෙතන my team කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් my team කියන එක යටතේ ඔයාලට හම්බලා තියෙනවා invitation link එකක්. ඉතින් ඔයාලට මේ invitation link එක copy කරලා social media අතරේ share කරලා refer add කරගන්න පුළුවන් additional එක. ඔයාලට refer හරහා ඔයාලට මෙතනදී refer හරහා වෙනම income එකක් ගන්න පුළුවන්. ඔයා මේ invitation link එක share කරලා විතරයි. කියන වගේ මේ invitation code එකයි මේ invitation link එකයි share කරලා ඔයාගේ link එක කරා කවුරු register වෙනවා නම් ඒ register වෙලා වැඩ කරනවා නම් ඔයාලට එතනත් යම්කිසි පොඩි මුදලක් දුන්න වෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේ platform එක කරා refer commission එකක් ගන්න. ඉතින් මෙතන team එකට ගිහලා බලුවොත් ඔයාලට available balance එක වගේම ඔයාලට අපු income එක TRX වලින් USDT වලින් ඊට පස්සේ today කියන ඔයාලට අද දවසේ අපු income එක ඉතින් බලන්න පුළුවන් 30 month කියන එකට ගියොත් ඔයාලට මේ මාසෙටම අපු income එක මෙතනින් history කියන එකට ගියොත් ඔයාලට සම්පූර්ණම ඇවිල්ලා තියෙන earning එක බලා ගන්න පුළුවන් ඔයාගේ refer හරහා. ඉතින් ඒ වගේ මෙතන mine කියලා තැනක් තියෙනවා ඔයාලට පුළුවන් මේ mine කියන තැනට යන්න. ඉතින් ඔයා මේ mine කියන තැනට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ account එක තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන fund එක මගේ 0 තියෙන ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම අර free mining කරගත්ත balance එක මගේ මේ විදිහට fund එකට එකතු වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට recharge එකක් කරගන්න ඕනවා මේ platform එකේ වැඩ කරන්න නම්. ඉතින් අපි බලමු මෙතනින් කොහොමද අපි හරියටම recharge එකක් කරගන්නේ කියලා. ඉතින් මෙතන අපි recharge එකක් කරගමු. මෙන්න මේ recharge කියන icon එක එකපාරක් click කරගන්න ඕනේ. ඉතින් මේ recharge කියන icon එක මේ විදිහට click කරගන්න. ඉතින් මේ recharge කියන icon එක click කරාට පස්සේ ඔයාලා ගෙන එනවා මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයාලට TRX, ඒ කියන්නේ TRX TRC20 network එක කරා මේකට deposit කරගන්න පුළුවන්. මෙයාලගේ මේ platform එකට වඩා TRX එකේ වගේම USDT එකේ ඉඳන් deposit කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න මේ wallet address එක copy කරගන්න. ඉතින් මේ wallet address එක ඔයා copy කරගෙන යන්න වාගේ USDT හෝ TRX තියෙන wallet එකකට. හරි ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මේ විදිහට මම මගේ wallet එකට ඇවිල්ලා තිනවා. ඉතින් මෙතනදී මම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ wallet එකේ USDT තියෙනවා. ඉතින් මම මේ USDT කියන currency එක උඩ මේ විදිහට එකපාරක් click කරගන්නවා. ඉතින් මේක උඩ click කරලා මෙන්න මේ වගේ තැනකට අරගෙන මෙතනදී ඔයාලට බලන්න පුළුවන් deposit withdraw transfer කියන තුනක් තියෙනවා. මෙතනදී මෙන්න මේ withdraw කියන icon එක click කරලා මෙතනදී send via crypto network කියන එක select කරනවා. හරි ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මෙතනදී මම අර copy කරගෙන ආව wallet address එකේ enter කරලා තියෙනවා. වගේම network එක Tron TRC20 කියන එක select කරලා තියෙනවා. වගේම withdraw amount එක මේ විදිහට USDT 30ක් කියලා දාලා තියෙනවා. වගේ receive වෙනවා මට USDT 29ක් network free එකට එකක් කරනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන withdraw කියන එක click කරගෙන ඔයාගේ wallet එකෙන් ඔයාගාව තියෙන fund එක මේකට deposit කරන්න. ඉතින් ඔයාලට මේකට TRX උනත් use කරන්න පුළුවන්. මම ඔයාලට මේ පෙන්නන්න ඕන නිසා මෙතනදී USDT තමයි use කරේ. කොහොමද ඔයා withdraw එකක් කරගන්නේ කියලා ඔයාලට පෙන්නන්න. හරි ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ wallet එකෙන් අදාළව ඔයා මේ platform එකට ඔයා යම් කිසි මුදලක් deposit කරා නම් මෙතන ඔයාට ඒ මුදල හම්බෙලා නැත්නම් මෙතන ඔයාලට බලන්න පුළුවන් click to replace balance කියලා තියෙනවා. මෙන්න මේ කුඩ එකපාරක් click කරගන්න. එතකොට ඔයාලට සමහර කෙනෙක් විනාඩියකින් නැත්නම් තප්පර 10ක් 15ක් ඇතුළත ඔයා deposit කරපු මුදල ඔයාගේ account එකේ fund කියන balance එකටම එකතු වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ click to replace කියන එක click කරලා මෙතනින් confirm කියන එක click කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් back වෙන්න home interface එකට. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ platform එකට සාමාන්‍ය TRX 500 වගේ ප්‍රමාණයක් deposit කරගෙන තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ platform එක අපි දැන් හරියට මොට්ටු අල්ලන්නේ මෙයාලගේම signal එකකට අනුව කියලා. ඉතින් මම යනවා දැන් මෙතනින් home interface එකට. ඉතින් මෙතනදී මෙයාලගේ platform එකේ වල signal හම්බෙන්නේ මෙන්න මේ BTC USDT කියන මේ වලකට. ඉතින් ඒකට වගේම ඔයාලට මෙතන ETH USDT කියන එකකට මෙයාලගේ platform එකෙන් signal හම්බ වෙනවා. නමුත් මම recommend කරන ඕනේ මෙන්න මේ BTC USDT කියන මෙයාලගේ මේකට මේවා කරනවා නම් හොඳයි. ඉතින් ඔයා මෙතනදී මෙන්න මේ BTC USDT කියන එකට click කරගන්න එකපාර. හරි ඉතින් ඔයාලට මම මෙයාලගේ මේ signal channel එකේ link එකක් දාලා තියෙනවා video එකේම description එකේ. ඉතින් ඔයාලට මෙයාලගේ මේ signal වලට තමයි prediction එකක් කරගන්න. මෙයාලා දෙන මේ prediction එකේ මෙයාලා දෙන signal එක ඔයාලා අරගෙන යන්න. අරගෙන ගිහලා platform එකේ මෙන්න මේ period number එක තියෙනවද බලන්න. ඒ වගේ මෙයාලා trade එකට දීලා තියෙන small කියන එක. දැන් මෙතන බලන්න ඕන period number එක 427 හම්බුනේ. trade එක small මෙතන 3x වලින් දාන්න තියෙනවා. කියන්නේ ඔය පළවෙනි එක ලොස් වුණාට පස්සේ තමයි මෙයාලා 3x කියලා දෙන්නේ. දැන් මේ විදිහට අපි platform එකට ආවොත් එන platform එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන 425 තමයි කියලා තියෙනවා. ඔයා මෙතන buy කියන එක click කරන්න. මෙතනදී ඔයා මෙන්න මේ buy කියන එක click කරන්න. හරි. ඒක click කරලා පස්සේ මේ වගේ තැනකට එනවා. ඔයා වරගෙන මෙතනදී ඔයාලට ඔයාගේ amount එක enter කරගන්න පුළුවන්. මම දැන් මෙතනදී amount එක දෙනවා මේ විදිහට TRX මේ විදිහට 20යි කියලා. ඉතින් ඊට පස්සේ මම මෙතනදී මෙන්න මේ small කියන එක click කරනවා. මේ small කියන එක click කරලා මෙතනදී confirm කියන එක click කරගන්නවා. ඉතින් අපිට දැන් enter වෙන්න බෑ මේ විදිහට bet එකට. ඔයාලට බලන්න පුළුවන් period number එක 426 මෙතන යන්නේ. හරිද ඔයාලට බලන්න පුළුවන් ඔන්නේ 427 signal එක win කරලා තියෙනවා. දැන් 428 ඉතින් single එකක් දාන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට යන්නම් මේ විදිහට යනවා. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔන්න period number එක 428. ඉතින් මෙතන අපිට single එකක් දාන්න තිබුණේ. මම දැන් මේක small එක මෙතනින් cut කරලා single කියන එක තියලා මෙතන 20ම දෙනවා 20යි කියලා දීලා confirm කියන එක click කරගන්නවා. ඉතින් අපි බලමු මේ විදිහට order successful කියලා වැටෙනවා. ඉතින් අපි දාපු order එක අපිට ඕන නම් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ කලින් ගියපු වගේ කලින් ගියපු signal වල chart එක මේ විදිහට
ඉතින් අපි දාපු order එක බලා ගන්න ඕන මෙන්න මෙතන මේ history එකක් වගේ එකක් තියෙනවා අන්න එක ක්ලික් කරලා අපිට ඒ අපි දාපු order එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔන්න දැන් තප්පර ගණක් කවුන්ට් ඩවුන් වෙනවා. ඉතින් අපි බලමු හරියටම අපි දාපු signal එක මොන වගේ දෙයක් වෙයිද කියලා. ඒ කියන්නේ අපි දාපු bet එක සාමාන්‍ය loss එකක් එයිද win එකක් එයිද කියලා මෙතන ඔයාලා බලා ගන්න පුළුවන්. big එකක් double small. ඉතින් අපි දාපු එක loss වෙලා තියෙනවා මෙතන විදිහට. ඉතින් මම මේ විදිහට යනවා මෙයාගේ signal channel එක අයින් පාරක්. ඉතින් මෙයාලා ඔන්න දැන් signal එකක් දෙනවා. ඔයාලා බලන්න 129 double එකක් දාන්න කියලා 3x වලින්. ඉතින් මම දැන් මෙතෙන් තියනවා මේ විදිහට යනවා buy කියන එකට යනවා. මෙතෙන්දි buy කියන එකට යනවා. මෙතන ඔයා බලා ගන්න මෙතන තියෙන මෙව එක. හරිද? ඉතින් මම දැන් මෙතන තියනවා 3x වලින් දාන්න තියෙන මෙතනදි මම 60ක් කියලා දීලා මෙතනදි ඔයාලා බලා ගන්න පුළුවන් double කියලා තියෙනවා. මේක ක්ලික් කරලා මෙතනදි මේ confirm කියන එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් order successful කියලා වැටුණා. ඉතින් අපි සාමාන්‍ය TRX 20ක් දාලා ඒක loss වුණොත් අපි 3x වලින් මෙයාලා දාන්න කරනවා. අපි දන්නවනේ සාමාන්‍ය TRX 60කින්. ඒ කියන්නේ අපි ගාව තියෙන amount එක අපි මෙයාලගේ මේ signal වල fund එක කඩාගෙන තමයි bet කරන්න ඕනේ. ඒකට තමයි අපිට සාමාන්‍ය win එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලා දෙන signal එකට අපි bet කරනකොට අපි පළවෙනි එක loss වුණා නම් ඊට වඩා වැඩි මුදලක් දාන්න ඕනේ අපේ දෙවෙනි එකට. මොකද අපේ මුදල අපි cover කරගන්න. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඔන්න අපි දාපු එක double දැම්මේ. ඉතින් ඔන්න අපිට profit එකක් මේනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා දැන් මේනකොට මෙයාලගේ signal channel එකට ගිහිල්ලා බලමු. ඉතින් අනිවාර්යයෙන්ම මේක win කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න signal එක ඔන්න win. හරි දැන් ඔන්න මේක single දාන්න තියෙන්නේ. period number එක 430 ඔයා බලන්න දකින්න ඇති. මම දැන් මෙතනින් යනවා buy කියන එකට. ඉතින් මෙතනින් ගිහලා මම මෙන්න මේ විදිහට single කියන එක ක්ලික් කළා මම ආයි මේන්ටර් කරගන්නවා මේ විදිහට TRX 10ක වගේ මුදලක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් 538ක් මගේ balance එකේ තියෙනවා 501යි තිබුණේ. ඉතින් මම දැන් මෙතනදී confirm දෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔන්න order එක successful වුණා. ඉතින් අපි බලමු දැන් මෙයාලගේ මේ signal එකත් win කරනවද එහෙම නැත්නම් අපේ මේ signal එක loss වෙනවද කියන එක. හරිද? ඉතින් දැන් ඔයාලට මෙතනදී සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන් වුණා. මම ඔයාලට කතා කරා කොහොමද bet කරන්නේ විස්තර ටික. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන තව තප්පර ගානක් count down වෙනවා. ඉතින් අපි දැන් මේ single එකක් ඉතින් අපි බලමු මම TRX 10ක වගේ ප්‍රමාණයක් දැම්මේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් big double එකක් ආවේ. එතකොට ඔන්න ඒක අපේ loss වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි TRX 10ක් දැන් ඔන්න loss වෙලා තියෙනවා. ඉතින් ඔන්න අපි 3x වලින් දාන්න තියෙන big එකට 430 එක. ඉතින් අපි මේ විදිහට යනවා. මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් මම buy කියන එකට යනවා. මම දැන් 10න් දැන් මෙතන big select කරලා මෙතන මම select කරනවා මෙන්න මේ විදිහට. මම දැන් 3x වලින් දාන්න මේ විදිහට TRX 30ක් කියලා select කරලා confirm කරනවා. හරිද? මේ විදිහට confirm කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔන්න order එක success වුණා. ඉතින් අපි මේ විදිහට signal channel එකට ගිහිල්ලා බලමු මෙයාලගේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපිට big එක තමයි දුන්නේ. මේ විදිහට period number එක 431. ඉතින් අපි ගිහිල්ලා බලමු අපි දාපු bet එක තව තප්පර ගානකින් close වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ තප්පර ගාන ගිහුවම close වෙනවා. ඉතින් මෙතන 430 යන්නේ ඊළඟට එන්න ඕනේ. හරි ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි මේ signal එකත් close වෙලා තියෙනවා මෙතනදී. අපිට තිබුණේ big එකක් තමයි දාන්න. ඉතින් අපි big එකට තමයි යන්නේ. ඉතින් මෙතනදී ඔන්න 9x වලින් දාන්න තියෙන්නේ 432 double එකක්. ඉතින් අපි මේ විදිහට යමු platform එකට ගිහිල්ලා මේ විදිහට buy කියන එක click කරලා මේ විදිහට මෙතන double කියන එක click කරලා මෙතනදී අපි දාමු සාමාන්‍ය TRX 90න් වගේ මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මෙතන confirm කියන එක click කරගන්න. හරි. ඉතින් ඒක 9x වලින් දාන්න තිබුණේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ තප්පර ගන්න count down වෙලා ඉවරනාට පස්සේ දැන් දාපු එකත් profit වෙනවද loss වෙනවද කියලා. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔන්න 9x වලින් දැම්මේ ඔන්න එකක් loss වෙලා තියෙනවා මේනෝර. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙයාලගේ signal channel එක මේ විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්න 9x වලින් එකක් loss වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඒක single එකක් ගන්න තියෙන 433. ඉතින් ඒක අපි මේ විදිහට යනවා. මෙයාලගේ එකට ගිහිල්ලා මේ විදිහට buy කියන එක දෙනවා. ඉතින් buy කියන එක දීලා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ තිබුණේ අපිට මේ විදිහට single එකක් දාන්න. ඉතින් අපි මේ විදිහට යනවා ආයිම. මෙතන යනවා. මෙතන ගිහිල්ලා මෙතන TRX amount එක මේ විදිහට 100යි කියලා මම enter කරගෙන මෙතන single එකක් දානවා. single කියලා click කරලා confirm කරනවා. ඉතින් ඔන්න ඒක වැටුණ order එක. ඉතින් single එකත් මට හරියටම මතක නැහැ. ඔව් single එකක් තමයි තිබුණේ. ඉතින් අපි single එකට එන්න උනා. ඔන්න 100ක වයි ප්‍රමාණයක් දැම්මේ. ඉතින් අපි බලමු ඒක profit කරයිද එහෙම නැත්නම් loss වෙයිද කියලා. ඉතින් ඒක 27x වලින් තිබුණේ. ඉතින් ඔන්න ඒක single තමයි ඇවිල්ලා තියෙනවා වටවන්න පුළුවන් ඔන්න. ඒක අපි profit වෙලා තියෙනවා. හරි. ඉතින් දැන් මේ විදිහට ගියොත් එහෙම ඔන්න ඒ single එක win වෙලා තියෙනවා. මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අයිත් single එකට තමයි එන්න වෙන්න තියෙන්නේ. දැන් මේ විදිහට ගිහිල්ලා මෙතන buy කියන තැන click කරගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට enter කරගන්න පුළුවන් single කියන එක click කරලා මෙතනින් amount එකක් enter කරගන්න. මම දැන් මේ විදිහට අයිත් 10යි කියලා දීලා මෙතනදී confirm කියන එක click කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේ platform එකේ දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. හරි ඔන්න බලන්න පුළුවන් ඒකත් ඔන්න single එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා බලුවොත් signal channel එකේ ඒක win කරලා දිනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඉතින් 935 small එකක් තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට යනවා ආයි මේ buy කියන එක දෙනවා. මෙතනදී amount එක enter කරගන්නවා මේ විදිහට. මම මේ විදිහට 10යි කියලා. ඉතින් මෙතනදී small කියන එක select කරලා confirm කියන එක දෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපිට මේ platform එකේ bet කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපි bet කරපු record එක බලන්න පුළුවන්. මෙන්න මේ icon එකට click කරා නම් මේ විදිහට ඔයා bet කරලා තියෙන මේවා මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන transaction වලට ගියොත් මේ විදිහට ඔයා win කරපුවා බලා ගන්න පුළුවන්. ඒ වගේම loss වෙච්ච ඒවා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන මම win කරපුවා වගේ මෙතන loss වෙච්ච ඒවා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට loss වුණ ඒවා win වෙච්ච ඒවා. ඉතින් මේ විදිහට තමයි මේ platform එකේ ඔයාලට bet කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ platform එකේ දැන් අපි මේ විදිහට win කරලා කියන්නේ අපි win කරන මුදල් මේ platform එකෙන් කොහොමද withdrawal කරන්නේ කියලා. හරිද?
ඉතින් අපි බලමු දැන් මෙතෙන්දී අර කලින් දාපු එක අනිවාර්යෙන් වින් කරලා තියෙන. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔන්න වින් වෙලා තියෙනවා දැන් මෙතෙන්දී. අපි buy කියන එකට ගියොත් එහෙනම් මෙතෙන්දී ඔන්න balance එක 522කට අප් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි bet කරන්නේ. ඉතින් මම තවදුරටත් මෙතන කොහොමද මේක bet කරන්නේ කියලා කියන්නේ නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න. ඉතින් ඔයාලට මෙතනදී මම දැන් මේ විදිහට back වෙන්නම්. back කරලා ඔයාලට කියන්නම් කොහොමද ඔයා මේ platform එකේ earn කරන මුදල් withdraw කරගන්නේ කියලා. ඉතින් ඒකට ඔයා withdraw කරගන්න ඔයාලට මෙතන simulate කියලා එකක් තියෙනවා. ඔයාලට මේකට යන්න පුළුවන්. not yet open කියලා තියෙනවා. ඒක මේක open නැහැ දැනට. ඉතින් ඔයාලට මෙතනදී යන්න පුළුවන් මේ විදිහට transaction. මෙන්න මේ mine කියන එකට යන්න පුළුවන්. ඉතින් මේ mine කියන එකට එනවා. මෙතෙන් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ interface එකක් තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාගේ TRX balance එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී USDT balance එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලට flash exchange කියලා එකක් තියෙනවා. මේකට එම යන්න පුළුවන්. මේකට ගිහලා ඔයාගාව තියෙන TRX amount එක USDT වලට convert කරගන්න උනත් පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ balance එක මේ විදිහට max කියලා දුන්නත් මෙතනදී ඔයාගේ max කියලා වැටෙනවා. මෙතන minimum withdraw amount TRX මෙච්චරයි කියලා වැටෙනවා. ඔයාලට බලන්න 119 මේ 57.86යි කියලා. හරිද? ඉතින් මෙතනදී මේ විදිහට ඔයාලට දීලා ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන confirm flash exchange කියන එකට click කරගෙන මෙතන payout amount බලන්න පුළුවන් 519යි ගණක් මෙතනදී වැටෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් flash exchange කරා ඔයාගේ TRX USDT වලට exchange කරගන්න. මෙතන minimum withdrawal amount 25යි maximum මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් minimum TRX 5 ඉඳන් exchange කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔයාගාව USDT තියෙනවා. ඔයාලට USDT exchange කරගන්න පුළුවන්. ඉතින් USDT එකක් ඔයාලට සමහර TRX 23න් වගේ exchange වෙනවා මෙතනදී. ඉතින් ඔයා USDT එකක් වගේ exchange කරනවා නම් මෙතනදී ඔයාලට මේ විදිහට enter කරගන්න පුළුවන්. ඔයාගාව තියෙන balance එක enter කරගෙන මෙතන confirm කරගන්න තියෙනවා. හරි? ඉතින් මේ විදිහට තමයි ඔයාගේ balance එක exchange කරගන්න තියෙන මෙතන flash exchange එක හරහා. හරි? ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම දැන් මෙතනදී මේ විදිහට back වෙනවා. ඉතින් මේ විදිහට back කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී දැන් ඔයාලට withdraw එකට enter වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා earn කරපු මුදල කොහොමද withdraw කරන්නේ? ඉතින් ඔයාලට මේ recharge කියන එකට මෙහෙම තියෙන බලන්න පුළුවන්. withdraw කියලා icon එකක් තියෙනවා. මෙන්න මේක ඔයාලට click කරගන්න තියෙනවා. හරි withdraw කෙනෙක් click කරාට පස්සේ මෙතන withdraw address කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරගන්න. ඊට පස්සේ මෙතන add withdraw address කියලා එනවා. ඔයාලට පුළුවන් මෙතනින් වගේ withdrawal address එක add කරගන්න. ඉතින් add withdrawal address කියන එක click කරලා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් TRC20 USDT address එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් TRC20 USDT address එක දෙන්න. මෙතන ඔයා ඉස්සෙල්ලාම වගේ email එකට verification code එකක් ගෙනියනවා. මෙතන get verification code කියන click කරලා ඔයාගේ email එකට එනවා verification code එක. ඒක මෙතනින් enter කරගෙන ඔයාගේ withdraw address එක මෙතනින් දෙන්න. දීලා මෙතනින් confirm කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඔයා add කරපු withdraw address එක මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාගේ withdraw network එක TRX කියන එක මෙතනදී ඔයාලට select කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී network free එකට ඔයාලට බලා ගන්න පුළුවන්. TRX එක ප්‍රමාණයක් කැපෙනවා. ඉතින් available balance එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී TRX 522යි 463ක ප්‍රමාණයක් මගේ balance එකේ තියෙනවා. ඉතින් මෙතනදී minimum withdraw amount එක TRX 10 ඉඳන් withdraw කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන available balance එකේ මම මෙතනදී TRX ඔයාලට මේ විදිහට 100ක් මේ විදිහට ගහලා මෙතනදී confirm කියන එක click කරොත් එහෙම අපි ගහලා බලමු මෙතනදී මම දැන් මේ විදිහට enter කරා 100ක්. ඉතින් මෙතනදී address එක ඔයාලට බලන්න පුළුවන්. මෙතනදී confirm කියන එක click කරමු. ඉතින් මෙතනදී fund password එක ගහන්න වෙනවා ඔයාගේ මේකට දීලා තියෙන. ඉතින් ඔයා මෙතනදී ඔයාගේ fund password එක ගහන්න. ඉතින් ඒ විදිහට මෙතනදී ඔයාලට බලන්න පුළුවන් ඔයා 100ක් ගියවට පස්සේ ඔයාගේ amount එක මෙතනදී ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට receive වෙනවා කියලා තියෙනවා $7 සමාන $90 සමාන TRX 99ක ප්‍රමාණය. ඉතින් මෙතනින් confirm withdraw කියන එක click කරලා ඔයාලට කරන්න තියෙන ඔයාගේ wallet එකේ ඔයා මේකට දුන්න transaction password එක දෙන මේ විදිහට confirm withdraw click කරා. මෙතනදී ඔයාගේ transaction password එක enter කරා. enter කරපු ගමන් මෙතනදී withdraw එක complete වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට history වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාගේ withdraw history තියෙනවා. ඉතින් ඔයා withdraw එක දාපු ගමන් මෙතනදී ඔයාගේ withdraw history වල මෙතනයි history එකේ පෙන්නනවා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයා withdraw එක complete කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ platform එකේ වැඩ කරලා දිගටම ඔයාලා මේ platform එක කරා earning එකක් ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ platform එක කරා earning එකක් ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට සම්පූර්ණ විස්තරයක් තේරෙන්නේ නැති කියලා මේ platform එක ගැන මම කතා කරපු. හරි මම හිතනවා කලින් කිව්වා වගේම ඔයාලට මම මේ platform එක ගැන කතා කරපු හැම දෙයක්ම තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ platform එක කරා ලොකු මුදලක් earn කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට wait කරලා සාමාන්‍ය TRX 0.7k සාමාන්‍ය $0.7k විතර වගේ ඉඳන්. ඉතින් මෙච්චර තමයි මේ platform එක ගැන කතා කරන දේ. මම ඔයාලට සම්පූර්ණ විස්තරයක් කතා කරනවා. මේ platform එකේ free dollar එකක් අරගෙන යෝගෙම daily mining කරගන්නේ කොහොමද යෝගේ විස්තර. ඉතින් ඔයාලට මේ customer service වගේ සම්බන්ධ කරගන්න ඕන මෙන්න මේ Telegram icon WhatsApp icon click කරලා පුළුවන් මෙයාලගේ මේ icon දෙකෙන් එකක් click කරලා ඔයාලට පුළුවන් මෙයාලගේ customer service එක සම්බන්ධ කරගන්න. ඒ වගේම මෙතන sprint wheel එකක් තියෙනවා. මෙන්න මේ sprint wheel එක ඔයාලට click කරගන්න පුළුවන්. ඉතින් මේ sprint wheel එක click කරලා ඔයාලට මෙතනදී free sprint chance ලබා ගන්න පුළුවන්. ඔයා invite කරනවා වගේ යාළුවන්ට අනු. ඉතින් මෙතනදී ඔයාලට බලන්න මෙන්න මේ විදිහට free sprint wheel නම් නැහැ. ඒ වගේම මෙතන iPhone 16 Pro Max එක
ඉතින් ඒ වගේ මයිනින් 10ක් ඒ වගේම TRX එක USDT එක TRX 7 USDT 7 TRX 77 USDT 77 TRX 777 ඒ වගේම USDT 777 දක්වාම ඉතින් ඔයාලට දිනා ගන්න chance එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට එක ඉන්වයිට් යූසර් කෙනෙකුට එක chance එකක් ගන්න මෙතනදී ඔයාලට මේ ස්ප්‍රින්ග් වීල් එකෙන් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ platform එකේ ගැන කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට මම කතා කරපු හැම දෙයක්ම ඒ රිසර්ච් පැහැදිලිද කියලා ඉතින් ඔයාලට සම්පූර්ණයෙන්ම කොහොමද මේ platform එක කරා earning එකට යන්නේ කියලා මම මේ වීඩියෝ කරා කතා කරලා දෙනවා. ඉතින් මෙච්චර තමයි මේ වීඩියෝ එකකින් මේ platform එක ගැන කතා කරන්න තියෙන්නේ නේද? නැවතත් මේ වගේම ඊමණි වීඩියෝ එකකින් කමෙන්ට් තුරු අදට ගිල්ලන්න ඔයාලා හැමදෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.